එකම භාණ්ඩේ ශබ්ද දෙකක්. මොකද්ද ලස්සන? මම දන්නවා ඉතින් මේව හදලා තියෙන ලස්සනට ගහන්න තමයි. ඒ වුණා අපිට ගහන්න ඉඩ දුන්නේ නැත්තම්. මේ කතාව පටන් ගන්නේ ඉස්කෝලේක ෂේක්ස්පියර් ඩ්‍රාමා තරඟාවලියට හරියටම දවස් 5කට කලින්. ඉදා ලොකු අවුලක්. ඩිරෙක්ටර් අයියා ආවේ කෑ ගහගෙන ස්ටේජ් එකට. I said, stage manager කොහොයකෝ අර ලීඩ් ඇක්ටර් කෝ අසේලයා. දවස් 5ක ඉඳන් රිහර්සල් ආවේ නැහැ නේ මු. ඉන්න මම දැන් ගන්නම් කෝල් එකක්. ෆෝන් ඔෆ්. නාට්‍ය මැක්බත් නාට්‍යයේ ලීඩ් කැරක්ටර් එකට රඟපාන අසේල එදා ප්‍රැක්ටිස් ආවේ නැහැ. ලොකු අවුලක්. මොන කට්ටියම බලාගෙන ඉන්නකොට මෙන්න ස්ටේජ් එකේ දොර ඇරගෙන අසේල දුවගෙන ආවනේ. කට්ටියම අසේල වට කරගත්තා. පිස්සෙක් වගේ. මු නැගිට්ටා. මමයි නාට්‍යයට එන්නේ නැහැ. මගේ නාට්‍යයට වරදක් වුණා නම් සමා වෙන්න. අසේල ගියා. නාට්‍යයට දවස් 5යි තියෙන්නේ. ලීඩ් ඇක්ට් එක නෑ. මොනා කරන්නද? ඊට පස්සේ හොඳටම රඟපාන එක්කෙනාට මැක්බත් දීලා මේගොල්ලෝ නාට්‍ය කොහොම හරි ගේමක් ගහගත්තා. උන හරියටම නාට්‍ය දවසේ ආවා, බෙල් තුන ගැහුවා, තිරේ ඇරුණා. මේගොල්ලෝ මැක්බත් රඟපානවා නෙමෙයි හානවා. මැක්බත් රඟපාන කොල්ලගේ ප්‍රොම්ප්ට් එක එනවා මැක්බත්ට වඩා. කට්ටිය ගල් ගැහිලා මොනවාද කරන්න කියලා බලාගෙන ඉන්නවා. ඔව් ඉතින්. ලොකු ගේමක් ගැහුවා මොනා හරි කරගන්න. හරි වුණා. අන්තිමට මේ ප්‍රෙෂර් එක දරා ගන්න බැරි වෙලා මිනිහා දිරුවනේ බෑක් ස්ටේජ්. ෆුල් හොල්ම. මුකුත් කරගන්න බැහැ. මොන ඒ වෙලාවේ Now over the one-half world, nature seems dead, and wicked dreams abuse the curtain's sleep. Witchcraft celebrates pale Hecate's offerings, and withered murder alarmed by his sentinel, the wolf, whose howls is watched thus with his stealthy pace, with Tarquin's ravishing strides, towards his design moves like a ghost. අසේල ඉතා ඔය නාට්‍ය බලන්න ඔඩියන්ස් එකේ ඉඳලා අරයා බෑක් ස්ටේජ් දිව්ව විතරයි මෙයා ඇවිල්ලා නාට්‍ය ඉවර වෙනකම් රඟපෑවන්නේ. අලු නිලියන්ට ඇඬෙනවා. මුළු නාට්‍ය ඉවර වෙනකම් රඟපෑවා. පස්සේ නාට්‍ය ඉවර වෙලා අපි අසේල හොයන්න ගත්තම මිනිහා හිටියේ නැහැ. පස්සේ තමයි දැනගන්න පුළුවන් උනේ. අසේල නාට්‍ය කරනවාට එයාගේ අම්මයි තාත්තා කැමති නැහැ. ඒගොල්ලෝගේ අම්මයි තාත්තයි කැමති ආව ඉංජිනේරුවෙක් කරන්න. මම හිතන්නේ මිනිහා ඉංජිනේරින් සිලෙක්ට් වුණා. අසේල දැන් මොනවද කරන්න කියලා නම් දන්නේ නැහැ. මොනවා වුණත් මිනිහා නළුවා. අපරාධනේ. මොනවද බලන්නේ? ඇයි hinaවෙන්? ඔව්! මන් නිකමෙක්. හැබැයි කාලයකට කලින් මන් නිකමෙක් නෙවෙයි. බැංකුවක ගාඩ් කෙනෙක්. හැබැයි එක දවසක් මම බැංකුවේ රෑම උර කරද්දි මට නිින්ද ගියා. මේ අතරේ මේ රෑ තමයි මගේ ජීවිතේ විනාශ කරේ. එක දවසක් හොරු කල්ලියක් බැංකුව කඩලා මට හොඳටම නිින්ද ගිහිල්ලා. අර මේ බැංකුවේ ප්‍රීන් අන්න එක කෑ ගැහුවා. ඊට පහුවෙන්දා අපේ බොස් ආවා.
රස්සාවෙන් මම වයින් මොනවා කරන්නේ? බඩු මුට්ටු ටිකක් පටවගෙන මගේ රස්සාවත් කුදුලගෙන ගෙදර යන්න කියලා. ගෙදර ගිහිල්ලා අපේ උන්දර කිව්වා විතරයි. මට බැනගෙන ගියා. ඉතින් ඔය අතරේ මම රස්සාවක් හොයන්න ගත්තා. පත්තර වලින් රස්සා හොය ඉද්දි එක දවසක් අපේ දුව ආවා. දුව ඇවිල්ලා තාත්තේ මට ක්ලීන් අප් එකක් කරගන්න රුපියල් 5000ක් දෙන්නකෝ. ක්ලීන් අප් එකක් කරන 5000ක් තියා මගේ අතේ රුපියලක් තිබ්බේ නැහැ. ඉතින් මේකේ ගස්සන්න පුළුවන් 360ම ගස්සගෙන ගියා. මට දරුවන්ගේ උමනා නොතේරෙනව නෙවෙයි. මම තාත්තා කෙනෙක්. මට උමනා තේරෙන්නේ. ඒත් මගේ අතේ පිච්චයක් නැත්තම් මම මොනා කරන්නේ? ඔහොම ඉන්නකොට අපේ උන්දෑ ආවා. තම්සේ ඔහොම ඉන්නවා. නිකම් ඉන්නවා. කිසිම වැඩක් කරන්න එපා. නිකම මවත් පිරිමියෙක්. මට කොන්දක් තියෙනවා. කෙනෙක්ගේ බැලුම් අහන්න පුළුවන්ද? ඔන්න ඔය අතරදී මට මාර අයිඩියා එකක් ආවා. අන්න අර මේ නම ගහ තියනව නේද? ඔය නම ගහ වඳුරු 3-4 දිනක් පැන්නා. එතකොට ඔළුවට ආවේ මායි නෝනයි තොප්පි මැව්වා. නෝනා තොප්පි මහනවා මන් තොප්පි දානවා. නෝනා තොප්පි මහනවා මන් තොප්පි දානවා. ඔහොම තොප්පි දාගෙන අපේ නෝනාගේ රස බත් එකකුත් දාගෙන මං ගියා කැලේට. තොප්පි ගාගෙන කැලේ මැදින් ගියා. උදේ 9යි ගානට පිටත් උනේ. දැන් ඉර මුදුන් නෙලා. බඩගින්නක් ආපු හින්දා මම තොප්පි ටිකක් පැත්තකින් තියලා බත් ටිකක් කෑවා. මහන්සියටම නින්ද ගිහිල්ලා ඇහැරෙද්දි මගේ තොප්පි ටික තිබ්බේ නැහැ. අප්පද බල තොප්පි ටික වඳුරු ටිකක් දාගෙන වඳුරු ටිකක් මගේ තොප්පි ටික උඩට අරන් ගිහිල්ලා මගේ ඔළුවේ තිබ්බ තොප්පි විතරයි තිබ්බේ. මම මුන්ට ගල් වලින් ගැහුවා. මුන් මට ගෙඩි වලින් ගහන්න ගත්තා. ඔන්න ඔය අතරේදී මගේත් මේ කපටි මොලේට ආවා පුංචි කතන්දරේ. ගමරාලර තොප්පි වෙලෙන්දේ කතන්දරේ. මම ඊට පස්සේ දෙන්නම් කියලා මිනිස් පරාණවල හයිය පෙන්නන්න මගේ තොප්පිය ගැලවුවා. ගාලවල විසික් කරා. හරිනේ. හිතපු දෙන්නේ. ඔගොල්ලෝ හිතන්නේ උන් ඊට පස්සේ මට ඒ තොප්පිය උන්ගේ තොප්පිත් එක්ක විසික් කරා කියලාද? නෑ. මේ තොප්පි ටික තරන් යන්න ගියා. මොනා කරන්නද? ඊට පස්සේ පාත් ගියා. ගිහිල්ලා අද නෝනගේ බැනුම් ගහ නිකමෙක් වගේ රස්සවල් හොයනවා. ඔව් මන් නිකමේ